ඉතින් ඔයගොල්ලෝ අදත් ඔයගොල්ලන් ST Game පොඩ මගේ channel එකේ දැන් තවත් අලුත් වීඩියෝක් එක්ක. ඉතින් කලින් වීඩියෝ එකක් අපි දැම්මා රාවණා බස් එක හදපු වීඩියෝ එක. ඉතින් ඒකත් ගොඩක් කට්ටිය බලලා තිබ්බා. ඉතින් ඒ රාවණා බස් එක හදපු වීඩියෝ එකක් බැලුවේ නැත්නම් channel එකට ගිහින් බලන්න එකක් තියෙනවා. ඉතින් මගේ යාළුවෙක් කිව්වා ඒ channel එකේ මම දාපු වීඩියෝ එක බලලා මගේ යාළුවෙක් කිව්වා අද හදන්න ෆිනික්ස් බස් එක කියලා. ඉතින් ෆිනික්ස් බස් එකට එයා ගොඩක් ආසයි කිව්වා. ඉතින් ඒ හින්දා ෆිනික්ස් බස් එක මගේ channel එකේ වීඩියෝ එකක් විදිහට දාන්න එයා ලොකු ඉල්ලීමක් කරා. ඉතින් ඒ හින්දා ඔන්න අද වීඩියෝ අරගෙන එයා වෙනුවෙන් හදපු අද ෆිනික්ස් බස් එක හදන්න යන්න ගණන් කියලා channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන යමු අද අපේ වීඩියෝ එකට. කලින් වීඩියෝ එකේ වගේම තමයි ගත්ත අපි අලුතෙන්ම බස් එකක්. ඉතින් බස් එක අපිට හදන්න තියෙනවා. ඉතින් බස් එක ඇතුළේ ඉතින් බෆර් එහෙම දාලා ගන්න කලින් අපි මුලින්ම හදාගෙන ඉන්න ඕනේ. මේකට ස්කින් එකක් දාගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි දාමු ස්කින් එකක් බලමු මොනවද තියෙන ස්කින් කියලා. මෙන්න මේක දාලා බලමු. කලින් දිව බස් එකක් තියෙනවා. මේක දාලා බලමු. රාවණා බස් එක තියෙනවා ඔන්න. මේකත් දීලා බලමු. ඔන්න හරි. ඉතින් අපි දාගත්තා ෆිනික්ස් බයිසිකල් එකලු. මොකද්ද බස් එක. ඉතින් ෆිනික්ස් බස් එක දාගෙන තියෙනවා. ඔයගලන්ට පේනවා ඉතින් ලස්සනට ස්කින් එක වර්ණ. මට තව රාවණා බස් එකේ ආපු අවුලක් තමයි දැන් රාවණා බස් එක කොහොම දැන් මෙහෙතරේ ගෑරේජ් එකට මෙහෙම පෙන්නුවාට අපි දැන් ප්ලේ කරන්න යද්දි අර රාවණා කියන එකෙන් පෙන්වන්නේ නැහැ. තනිකරම කළු වෙනවා මේක. ඉතින් මම හිතනවා ඒක මම හිතන්නේ මේ ගේම් එකේ තියෙන කේස් එකක්. ඉතින් කමක් නැහැ. ඉතින් අපි අපිට තියෙන විදිහට මේක කරගමු. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන මේ ෆිනික්ස් බස් එක ගැන දන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යයෙන්ම මොකද්ද දාන්න ඕන බෆර් එක කියන එක. මේ තියෙන පළවෙනි බෆර් එක, මේ තියෙන දෙවෙනි බෆර් එක, මේ තියෙන තුන්වෙනි බෆර් එක, මේ තියෙන හතරවෙනි බෆර් එක, මේ තියෙන පස්වෙනි බෆර් එක, මේ තියෙන්නේ හයවෙනි බෆර් එක, මේ තියෙන්නේ 7, මේ තියෙන්නේ 8. අටවෙනි බෆර් එකට යනකම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් බෆර්. ඉතින් කැමති බෆර් එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න මම ඒක දාන්න. ඉතින් ෆිනික්ස් බස් එක මම හරියටම දැකලා නැහැ. ඉතින් දැනට අපි මෙන්න මේ වගේ මේකකට හදාගමු. සාමාන්‍යයෙන් මේ චාම් විදියට යන බස් එකක් මම හිතන්නේ මේ ෆිනික්ස් කියන්නේ. එහෙනම් අපි මෙතනට දාගමු මේකක්. ඔයගොල්ලෝ කියන්නේ මේකද හොඳ? මේකද හොඳ? මෙන්න මේකද හොඳ කියලා. මේකට මේක ලස්සනයි. ඒකෝ මෙන්න මේ පටියද නැත්තම් මෙන්න මේ වෙස් මූණ දාන්න ඕන කියන එක කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යයෙන්ම. එහෙනම් අපි මෙතන දාගමු කරේ මෙන්න මේක දාගමු. මේක ලස්සනයි බස් එකේ පාට වෙනවා. බෆර් එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. මේක 1, මේක 2, මේක 3, මේක 4, 5 පස්වෙනි එකක් නෑ. ඉතින් බෆර් 4ක් තියෙනවා. ඔයාලට කැමතියක් කමෙන්ට් කරගෙන ගිය හැකි. අපි ශ්‍රී ලංකා කොඩිය එහෙම තියෙන එක දාගමු. බෆර් එකෙත් ඒකම තියෙන හින්දා උඩට ලයිට් එක දාගමු. යටටත් ඕනක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න මොකද්ද හොඳ කියලා. එතකොට මෙතන මෙන්න මේ සෙට් එක තියෙනවා. එකවර දාන්න තියෙන එක. මේ සෙට් එක එකවර දාමු. මෙතන ජනෙල් වලටත් දාන්න ඕන එක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. මෙන්න මේ වගේ එකක් දාගමු අපි. මෙතන ගහලා තියෙනවා අවුට්රෝ DJ කියලා එකක්. ඒ බෆ් එකේ ගහලා තියෙන්නේ. ඉතින් මේකට කාපට් එක දාගත්තා. කොඩිය ගහගත්තා. ලස්සන කඩකුත් කියන්න අනිවාර්යයෙන්ම මේක තියෙනවා 2 3 4 5 6 7 7 වෙනි එකට යනකම් තියෙනවා. ඉතින් අපි 7 වෙනි එක දාගමු. ඒක ලස්සනයි. ඇතුලේ ගත්තොත් ඇතුලේ ඔයගොල්ලෝ වෙනස් වෙන දේවල් තියෙනවා කියන්න. ටයර් උත් ඉතින් අර මම ගත්තට පස්සේ රීම් කප් විතරයි ගහුවේ. රීම් කප් දෙක ලස්සනයි. එහෙනම් අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු කොන වගේද බස් එක ලස්සනයිද මේ එහෙමද කියලා. අපි එහෙනම් අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. ඉතින් අපි ආවා මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න. ඉතින් ලස්සනයි බස් එක මෙහෙම පිටින් බලද්දී නම් ඉතින් ගැම්මටම තියෙනවා. ඒක ටිකක් ප්ලේ කරලා බලමු මේක. ඇත්තට ෆිනික්ස් බස් එක ගැන ඔයාලා කියන දේවල් තියෙන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා යන්න. ඉතින් ඊළඟට හදන්න ඕන බස් එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ බස් එකත් මම හදන්න. ඔයා කියන බස් එක අනිවාර්යයෙන්ම ඔයාලට හිතන බස් එක කමෙන්ට් කරගෙන යන්න. තාම මේ බස් එකේ වෙනස් වෙන දේවල් තියෙනවා. ඒ ටිකත් කමෙන්ට් කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඒවත් වෙනස් කරන්නම් මම. වෙනස් කරලා ඔයාලට කැමති විදිහට බස් එක හදලා වීඩියෝ එකක් දාන්න. ඉතින් ඒ විදිහට තමයි මේ බස් එක ෆිනික්ස් බස් එක අපි හදාගත්තේ. එහෙනම් මේ විදිහට ලස්සන බස් එකක් හදාගත්ත අන්තිමේදී මේ ෆිනික්ස් බස් එක ඉතින් මගේ යාළුවා කිව්ව හින්දා තමයි මෙන්න මේ විදිහට අපි මේ බස් එක හැදුවේ. ඉතින් ඒ යාළුවා කිව්ව නිසා ඔන්න අපි හැදුවා ෆිනික්ස් බස් එක. ඉතින්
ඔන්න මගේ යාළුවේ මම හැදුවා ඔයා කිව්ව නිසා මගේ channel එකේ දාන්න වීඩියෝ එකකට ෆිනික්ස් බස් එක. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු මගේ යාළුවෝ හැමෝම ජය වේවා. channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන මේ කරගන්න. ඊට හැබැයි බෙල් එකෙන් press කරලා ඕල් දාලා තියාගන්න තමතක් කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. Thank you.